හිරු කුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරනවල්ලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් හංසනා දෙන කටඋත්තරේ වගේම දිනෙත් මින්ට ඇහෙන දේවලුත් එක්ක කියන දේවල් වල දිනෙත් මින්ට විතරක් නෙමෙයි හංසනාගේ පවුලේ අයටත් විශේෂයෙන්ම දිනෙත් මින් දන්නව මේකලා ගැන. මේකලාගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය කටයුතු කරන්න පුළුවන්. එතනින් පස්සේ මොන වගේ දෙයක් වේවි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් ඒ ගැන පැහැදිලිවම අපි අද කතා කිරීමට සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් උනන්දුවක් සහ ආසාවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නත් ඕනි කියන කතාව මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ මතක් කරගන්නට සූදානම් වෙලා ඉන්නේ කියන කතාව අපි මේ වෙලාවේ කතා කරන්නට අවධානයක් දිනාගෙන ඉන්නවා කියන කතාව තමයි මතක් කරන්න ඕනේ. මේකලා මේ වෙලාවේ කරපු වැඩේ ගැන අපි හැමෝම හොඳින්ම දන්නවා. ඇත්තට මේක සම්පූර්ණ වැරදි වැඩක් කියන එක ගැන මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕනේ. මේකලාට ඕන කරන්නේ ඔය දිනෙත් මින්ගෙන් හංසනාව ඈත් කරන්න. මොකද එහෙම ඈත් නොකරොතින් Taman ගසා ගන්න හදන දේපල මේ කිසිම දෙයක් Tamanට අයිති කරගන්න වෙන්නේ නැති ස්වරූපයක් තමයි මේ වෙලාවේදී තියාගෙන ඉන්න ඕනි කියන කතාව අපි හොඳටම මතක් කරලා දෙන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි මම ඔයාට මතක්. හැබැයි කොහොම වුණත් දිනෙත් මෙන්ට ඇහෙනවනේ මේකලා ටානියලත් එක්ක කතා කරන දේවල්. එයා ගොඩාක් සතුටින් මේ වෙලාවේ ඉන්නේ කියන එක. අන්න ඒ වෙලාවේදී අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද මම වගේම ඔයාටත් එකතු වෙලා කතා කරගන්නට chance එකක් ලැබිලා තියෙන්නේ කියන කතාව මම ඔයාට මතක් කරනවා. ඉතින් පොලිසියෙන් අනිවාර්යෙන්ම ලොකු සැකයක් තියාගෙන ඉන්නවා මේ වෙලාවේදී. ඒ සැකෙත් එක්ක ප්‍රශ්න කරන්න පටන්. ඉතින් මේකලාගේ ෆෝන් එක එහෙම අරිගෙන මේ දේවල් හොයලා බලනකොට අපේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියලා මේ වෙලාවේදී අහුවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන කතාව අපි මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය මේකලාට ඉදිරියට හිරේ ඉන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම මෙයා කරපු වැරදි වලට මෙයාට මාස ගාණක් හරි හිරේ ඉන්න තැනට පත් වේවි කියන කතාව ගැන අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මෙයා පවුල කෙනෙක් හින්දා හිරේ දාන එකට වඩා මෙතන ලොකු ප්‍රශ්නයක් හදන්න වෙනවනේ. ඉතින් මෙතනදී ඔය ගොඩක් වෙලාවට channel එකේ දේවල් වලට මෙයා සම්බන්ධ කරගන්නේ නැතුව ඉන්න ඕනි කියන තැනට පත් වේවි කියලයි අපි හැමෝම වත් එක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව අපි අද ඔයාට මතක් කරලා දෙනවා.